ඔන්න අපි පූසෙක් අල්ලගෙන පොඩි පෙට්ටියක් ඇතුළට දානවා. ඊට අමතරව මේ පෙට්ටිය ඇතුළට විකිරණශීලී පාටිකල් එකක්, ඒ වගේම ගයික කවුන්ටර් එකක්, මිටියක්, තව වස බෝතලයක් දානවා. එතකොට අපි මේකේ මේ පෙට්ටිය ඇතුළේ පොඩි ඇටැච්මන්ට් එකකුත් හදා ගන්න ඕන. ඒක කරන්න මෙහෙමයි. වස බෝතලයට උඩින් මිටිය හයි කරලා තියෙනවා. මේ මිටිය වැටෙන විදියට පොඩි මෙකනිසම් එකක් හදාගෙන තියෙනවා. මේ මිටිය වැටෙන්න ඕන කොහොමද කියලා තීරණය කරන්නේ මෙන්න අර මං කියපු ගයික කවුන්ටර් එක. එතන ගයික කවුන්ටර් එකක් කියලා කියන්නේ විකිරණශීලීත්වය ඩිටෙක්ට් කරන පොඩි උපකරණයක්. ඉතින් මේකේ විකිරණශීලීත්වයේ ප්‍රබලතාවය මත මේකෙන් ඇහෙන පොඩි ශබ්දයක්. ඒ ශබ්දය නිකන් ඔරලෝසුවක් ටික් ගන්නවා වගේ ශබ්දයක් ඇහෙන්නේ. මේ ටික් ගාන වේගය ස්පීඩ් එක අඩු වැඩි වීමක් තමයි විකිරණශීලීත්වය අඩු වැඩි වීමත් එක්ක සිද්ධ වෙන්නේ. ඉතින් අර මම කියපු පාටිකල් එකේ විකිරණශීලීත්වයක් දැනුණු ගමන්ම සිද්ධ වෙන්නේ ඒ විකිරණශීලීත්වය ඩිටෙක්ට් කරනවා ගයික කවුන්ටර් එකෙන්. ඒ වගේම එතන තියෙන පොඩි කිට් එකක් නැත්තම් මෙකනිසම් එකකින් අර මිටිය වසබෝතලේ උඩට වැටෙන්න අරනවා. එතකොට මේ වසබෝතලේ බිඳෙනවා. බිඳලා ගියපු ගමන් පූස මැරෙනවා. එතකොට හිතන්නකෝ විකිරණශීලීත්වයක් පෙන්නපු ගමන් අර පාටිකල් එකෙන් පූස මැරෙනවා. විකිරණශීලීත්වයක් පෙන්වුවේ නැත්තම් පූස ජීවත් වෙනවා. හිතන්නකෝ මෙන්න මේක එකම වෙලාවෙදි සිද්ධ වෙනවා කියලා. එකම වෙලාවෙදි විකිරණශීලීත්වයක් පෙන්නනවා, විකිරණශීලීත්වයක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ එකම වෙලාවෙදි පූස මැරිලත් ඉන්නවා, පූස ජීවත් වෙලත් ඉන්නවා. මේක මාර මෝඩ කතාවක් විදියට තමයි අපිට තේරෙන්නේ. නමුත් අපි ක්වොන්ටම් වර්ල්ඩ් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ යථාර්ථයක් තමයි අපිට දකින්න සිද්ධ වෙන්නේ. එකම වෙලාවෙදි රියැලිටිස් කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. හිතන්න මේ පාටිකල් එක ඩිකේ වෙන අවස්ථාව සහ ඩිකේ වෙන්නේ නැති අවස්ථාව. ඒ කියන්නේ පූස මැරුණු අවස්ථාව සහ පූස නොමැරුණු අවස්ථාව, මේ දෙකම එකට සිද්ධ වෙනවා. අපි මෙන්න මේ පෙට්ටිය දැන් වහලා දැම්මනේ. මේ ඔක්කොම සෙටප් එක හදලා ඉවර වෙලා ක්වොන්ටම් බොක්ස් එක ඇතුළේදී සිද්ධ වෙන්නේ මේ පූස මැරිච්ච සහ නොමැරිච්ච අවස්ථාවක් එකම වෙලාවෙදී ඒකෙත් එක්කම තමයි කාලය යනවා. අපිට කියන්න බෑ මෙන්න මේ වෙලාවෙදී මෙන්න මේ එක්සැක්ට් ටයිම් එකදී මේ හරිම වෙලාවෙදී පූස මැරිලා නැත්තම් පූස ජීවත් වෙනවා කියලා. එකම වෙලාවෙදී මෙන්න මේ දෙකම වෙනවා. හිතන්නකෝ අපි ටික වෙලාවක් ගිහිල්ලා මේ බොක්ස් එක ඕපන් කරනවා කියලා. එතකොට අපිට දකින්න වෙන්නේ අර අවස්ථා දෙකම. ඒ කියන්නේ මැරිච්ච පූසෙකුයි ජීවත් වෙන පූසෙකුයි දෙකම ඉන්නවද නැත්තම් මේ අවස්ථා දෙකෙන් එකක්ද? එක්ක පූස මැරිලා නැත්නම් පූස ජීවත් වෙනවා. අපිට දකින්න වෙන්නේ මෙන්න මේ එක අවස්ථාවක් විතරයි. ඒකට අපි හිතමු 50-50 50 chance එකක් තියෙනවා කියලා. අපිට දකින්න වෙන්නේ එක්ක මැරිච්ච පූසෙක් එක්ක ජීවත් වෙන පූසෙක්. නමුත් අපි මේ පෙට්ටිය අරින්න නැති තාක්කල් මේ පූසා එකම වෙලාවෙදි ජීවත් වෙනවා සහ එකම වෙලාවෙදි මැරෙනවා. මෙන්න මේ සිතුවිලි පරීක්ෂණය අපිට අරගෙන ආවේ අර්වින් ශ්‍රෝඩින්ගර් කියන ඕස්ට්‍රියානු ජාතික විද්‍යාඥයා. එයා එතකොට මේ ක්වොන්ටම් වර්ල්ඩ් එකේ තියෙන රියැලිටි එක එලියට පෙන්වන්න තමයි. එතකොට අපිට දැනෙන අපි මේ ඉන්න ලෝකයේත් එක තියෙන මේ විද්‍යාත්මක නියමයන් ක්වොන්ටම් වර්ල්ඩ් එකේදී අදාළ වෙන්නේ නැහැ කියලා කියන එක පෙන්වන්න තමයි ශ්‍රෝඩින්ගර් විද්‍යාඥයා මෙන්න මේ සිතුවිලි පරීක්ෂණය ගෙනාවේ. මේකට කියනවා ෆේමස් ශ්‍රෝඩින්ගර්ස් ටෙස්ට් කියලා. ඉතින් මේකේ ඒ දවස්වල තරාකාරයක පෙරලියක් කරපු කතාවක්, තේරුම් ගන්න අපහසු කතාවක්. නමුත් විද්‍යාත්මක පරීක්ෂණ වලින් අපිට දකින්න පුළුවන් වෙලා තියෙනවා එකම අවස්ථාවකදී තත්වයන් කිහිපයක් පවත්වා ගන්න එක තමයි පාටිකල් එකක නැත්තම් අංශුවක තියෙන ස්වභාවය කියලා. මේකට අපි සුපර්පොසිෂන් කියලා කියනවා. ඒ කියන්නේ පොසිෂන් කිහිපයක තත්වයන් කිහිපයක එකම අවස්ථාවකදී මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ටෙස්ට් එකේදී තව කතාවක් අපිට දකින්න පුළුවන්. ටිය විවෘත කරන තැනදී ජීවිතයත් මරණයත් අතරින් එකක් තෝරගන්න සිද්ධ වෙනවා. සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපිට අනුව මේ පූසාගේ ජීවත් වෙනවා නැත්තම් පූසා මැරිලා. එතකොට මේ පෙට්ටිය විවෘත කරන වෙලාවෙදී තමයි මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට හම්බෙන්නේ මැරිච්ච පූසෙක් එහෙම නැත්තම් ජීවත් වෙලා ඉන්න පූසෙක්. ඉතින් අපි තව ක්වොන්ටම් එක්සැම්පල් එකක් ගමු. මෙන්න මේ කියන කතාව තවදුරටත් පැහැදිලි කරගන්න. හිතන්නකෝ ඔයා ක්වොන්ටම් කායකක් ඇතුළට නගිනවා කියලා. ක්වොන්ටම් කායකක් ඇතුළට නැකලා ඔයා ඉස්සරහට යනවා. ඉස්සරහට යනකොට අපිට ඔයා මේක නොබලන තාක්කල්, ඔයා මේ කායකයේ ස්පීඩෝමීටර් එක නොබලන තාක්කල් මේක විවිධ වේගයන්ගෙන් යනවා. එකම වෙලාවේ විවිධ වේගයන්ගෙන් යනවා. හිතන්නකෝ කායක යනවා එකම වෙලාවේදී පැයට කිලෝමීටර් 20කින්, පැයට කිලෝමීටර් 50කින්, තව පැයට කිලෝමීටර් 75කින් වගේ අපි වේග තුනක් උපකල්පනය කරමුකෝ. ඉතින්
ඔයා මේ ස්පීඩෝමීටර් එක නොබලන තාක්කල් මෙන්න මේ කායක මෙන්න මේ වේග තුනෙන් යනවා. හිතන්න ඔයා පොඩ්ඩක් ඔළුව දාලා ස්පීඩෝමීටර් එක දිහා බැලුවා කියලා. ඔන්න ඔයාට පෙන්වන්නේ මෙන්න මේ තුනෙන් එකක්. ඒ කියන්නේ පැයට කිලෝමීටර 20යි, පැයට කිලෝමීටර 50යි, පැයට කිලෝමීටර 75යි මේ තුනෙන් එකක් තමයි ඔයාට දකින්න හම්බෙන්නේ. ඉතින් හිතන්නකෝ ඉතුරු අවස්ථා දෙකට මොකද වෙන්නේ? අර පූසගේ අනිත් අවස්ථාව, එහෙම නැත්නම් මේ කාර් එකේ ඉතුරු අවස්ථා දෙකට ඔයාට පෙන්නුවේ එක අවස්ථාව අපි දැන් පැයට කිලෝමීටර 75 වෙන්නුවේ. එතකොට 50යි 20යි කියන රියැලිටිස් දෙකට මොකද වෙන්නේ? අතරම විද්‍යාවට අනුව ඉතුරු අවස්ථා දෙක ඔයාට නොපෙන්වන අවස්ථා ඉතුරු අවස්ථා දෙක ඉතුරු අවස්ථා දෙක එක දෙක ඉතුරු අවස්ථා කිහිපයම කොලැප්ස් වෙලා යනවා. ඉතුරු වෙන්නේ ඔයා දකිද්දී ඔයා බලද්දී ඔයාට පෙනුණු ඒ මෙෂර්මන්ට් එක විතරයි. ඉතින් අපි හිතමු මේ ස්පීඩෝමීටර් එක නොබලන තාකල් කම අවස්ථාවේදී ඔයා අන්නර කියපු වේගයන් තුනේදීම යනවා. ඒතකොට රියැලිටි එක වෙන්නේ මේ අවස්ථා තුනම. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති ක්වොන්ටම් වර්ල්ඩ් එක වැඩ කරන්නේ මොන විදියටද කියලා. ඇත්තටම පාටිකල් එකක් වැඩ කරන්නේ මොන විදියටද කියලා. මේ වෙනකොට විද්‍යාඥයන් පාටිකල් විශාල ප්‍රමාණයක් සොයාගෙන තියෙනවා. මේ පාටිකල් හැම එකටම මෙන්න මේ කියන න්‍යාය මේ කියන සත්‍යතාවය පොදු කාරණයක් වෙලා තියෙනවා. ඉතින් අපි තමත් ක්වොන්ටම් වර්ල්ඩ් එකේ තියෙන ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. එතකන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ජය ඔක්කොටම.